අයිබෝන් හිතවතුනි ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙන්න බලන් හිටපු ඔබට මෙන්න සුභාරංචියක්. ගැසට් පත්‍රය 2025 5/23 වෙනි ගැසට් පත්‍රයේ ගැසට් වෙලා තියෙනවා ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරී තනතුරට බඳවා ගැනීම 2025. මෙන්න මේ තනතුරට බඳවා ගැනීමේ අයදුම් පත්‍ර යොමු කිරීමේ අවසාන දිනය මම මුලින්ම කියලා ඉන්නම්. අවසාන දිනය තමයි 2025 ජූනි මාස 24 වන දිනට පෙර ආයුධම් පත්‍ර යොමු කරන්න ඕන. අවසාන දිනේ 2025 ජූනි මාස 24 වෙනි දිනට පෙර යවන්න ඕන. අනිවාර්යෙන් ඕගොල්ලෝ මෙන්න මේ තනතුරට දාන්න ඕන සුසුකම් සම්පූර්ණ කරලා තියෙනවා 2025 ජූනි මාස 24 වෙනි දිනට. තනතුරු සංඛ්‍යාව තමයි තනතුරු 304ක්. වෛද්‍ය නිලධාරී පුරප්පාඩු 304ක්. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍ය නිලධාරී ගණයේ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරී පුරප්පාඩු තනතුරු 304ක් සඳහා බඳවා ගැනීම සිදු කරන ලැබේ කියලා ගැසට් පත්‍රයේ තියෙනවා. අනිවාර්යෙන් 304 දෙනෙක් බඳව ගන්නවා. මම ආයෙ ගැසට් පත්‍රය කියනවා 2025 5/23 වෙනි ගැසට් එක. අනිවාර්යෙන් ඔයා මේක කියව ගන්න. කියවලා ඔයාට මේ පහත කියන සුසුකම් තියෙනවා නම් ගැසට් එකේ තියෙන සුසුකම් තියෙනවා නම් ඉල්ලුම් පත්‍ර යොමු කරන්න. හරි අපි බලමු අධ්‍යාපන සුසුකම් කොහොමද කියලා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබාගත් ආයුර්වේද සිද්ධ යුනානි වෛද්‍ය විද්‍යාව පිළිබඳව 5 අවුරුදු උපාධියකින් පසුව එක් අවුරුදු සීමාවාසික රෝහල් පුහුණුවක් ලබා තිබීම. ඔගොල්ලෝ ගැසට් පත්‍රය කියව ගන්න. වෘත්තීය සුසුකම් තමයි ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි සහතිකයක් ලබා තිබීම. පළපුරුද්ද අදාළ වෙන්නේ නැතිලෝ කායික සුසුකම් තමයි සෑම අපේක්ෂකයෙකුම දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමටත් තනතුරේ රාජකාරීට කිරීමටත් ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතා යුක්ත විය යුතුලු. ඊට පස්සේදී වෙනස් සුසුකම් තියෙනවා. ආයුධම්කරුවන් ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය. ආයුධම්කරුවන් විශිෂ්ට චරිතයකින් හා මානා ශරීර යෝග්‍යතාවයෙන් යුක්ත විය යුතුලු. මේ වෙනස් සුසුකම් තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය සුසුකම් සම්පූර්ණ කළ යුතු බවට ආයුධපත් කැඳවීමේ නිවේදනයේ සඳහන් වන දිනට එම සුසුකම් සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතුයලු. ඊට පස්සේ බලමු අපි මෙම තනතුරට වයස් සීමාව කොහොමද කියලා. වයස් සීමාව 2025 ජූනි මාස 24 දිනට අවම අවුරුදු 22කට වැඩි වෙන්න ඕන. උපරිම අවුරුදු 45ට අඩු වෙන්න ඕන. අවුරුදු 22කට වැඩි වෙන්න ඕන 45ට අඩු වෙන්න ඕන. සහ පහත සුසුකම් අර මම කිව්ව සුසුකම් සහ ගැසට් එකේ තියෙන සුසුකම් සම්පූර්ණ කරලා තියෙන්න ඕන. අයිනුම් පත්‍ර කැඳවන්න දිනට අවසන් දිනට ප්‍රථම. ඊට පස්සේ මෙන්න මේ අයිදුම් පත්‍රය අපට ගන්න පුළුවන්ලු අදාළ අයිදුම් පත්‍රයේ ආකෘතියක් www.ayurveda.gov.lk මගින් ලබා ගන්න පුළුවන්ලු. මම ආයෙ නැවත වෙබ්සයිට් එක කියනවා www.ayurveda.gov.lk මගින් ලබා ගන්න පුළුවන්ලු. එහෙම ලබාගෙන අයදුම් පත්‍ර යොමු කරන්න ඕන 2000 මම අවසාන දිනයක් කිව්වා. අන්න එදිනට පෙර අයදුම් පත්‍ර යොමු කර යුතුයි. අවසාන දිනේ තමයි 2025 ජූනි මාස 24 දිනට පෙර. මේ ගැසට් පත්‍රයේ ආදර්ශ අයදුම් පත්‍රයක් යොමු කරලා තියෙනවා. මේ ගැසට් පත්‍රයේ ආදර්ශ අයදුම් පත්‍රය හදන විදියත් කියලා තියෙනවා. ඒ විදියට හදලා අදාළ ලේඛන ඊළඟ තියෙනවා ඒවත් ඉදිරිපත් කරලා ආයුධම් පත්‍රය සකසන විදිය ගැසට් එකේ කියලා තියෙනවා. ඉදිරිපත් කළ යුතු ආයුධම් පතේ ආකෘතියක් මෙම නිවේදනයේ අවසානයේ දැක්වේ. ආයුධම් පත්‍රයේ සෙන්ටිමීටර් 22 ගුණ කිරීම 29 ප්‍රමාණය A4 කඩදාසි වල සකස් කළ යුතු අතර අංක 1 සිට 7 තෙක් ශීර්ෂ පළමු පිටුවටද අංක 8 සිට 10 වන තෙක් ශීර්ෂ දෙවනි පිටුවටද වන ලෙස
ගෙන සකස් කළ යුතු බවත් ඊට අදාළ තොරතුරු තම අත්අකුරින්ම පැහැදිලිව ඇතුළත් කළ යුතුය. ආදාශ අයදුම් පත්‍රයට අනුකූල නොවන අයදුම්පත් සහ අසම්පූර්ණ අයදුම්පත් දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනවලු. එහෙනම් මෙම තනතුරට මෙන්න මේ වයස් සීමා සහ මෙම සුසුකම් තියෙනවා නම් ඔයත් අයදුම් පත්‍ර යොමු කරන්න. ඔයාගේ යාළුවෙක් හිතවතෙක් ඉන්නවා නම් මේ පිළිබඳව දැනුවත් කරන්න. අපේ channel එක තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. එහෙනම් බලමු අපි ඊළඟ වීඩියෝ එකේ මොන වගේ තනතුරක් එයිද. එන තනතුරු අපි කැසට් පත්‍රයෙන් අරගෙන ඕගොල්ලොන්ට YouTube හරහා දැනුම් දෙනවා. ඒක තමයි අපේ මේ YouTube එක හදලා තියෙන්නේ. නිසි ආකාරව සකසාගත් ආයුධ පත්‍රය යොමු කිරීමේ අවසාන දින වන 2025 ජූනි මාස 24 දිනට පෙර ආයුර්වේද කොමසාරිස් ජෙනරාල් ආයුර්වේද දෙපාර්තමේන්තුව පරණ කොට්ටාව පාර නාවින්න මහරගම ලිපිනය වෙත ලැබෙනසේ ලියාපදිංචි තැපෑලින් එවිය යුතුයි කියලා තියෙනවා. කවරේ වම්පස ඉහළ කෙළවරේ ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරී තනතුරට බඳවා ගැනීම 2025 යනුවෙන් පැහැදිලිව සටහන් කරන්නයි කියලා තියෙනවා.